ආල්බන් සියලු දෙනාට අද මම කතා කරන්න යන්නේ ගොඩක් අය ඉල්ලපු වීඩියෝ එකක්. ඒක තමයි මේ වාහනේ කොහෙන්ද මිලදී ගන්නේ, මේක මිල ගණන් කොහමද, තව කොච්චර කාලයක් බලාගෙන ඉන්න ඕනද වාහනේ ඕඩර් කරලා අතර ගන්න. ඒ වගේ දේවල් ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වාහනේ මිලදී ගත්ත එක ගැන කතා කරන්න කලින් මුලින්ම කියන්න ඕනි මේකේ තියෙන versions ගැන. versions ගැන කතා කරොත් මේකේ තියෙනවා versions 4ක් mainly. Ascenta AMT version එක, Tecna Plus AMT version එක, Enconnecta CVT turbo version එක, තව Tecna Plus එකේම CVT turbo version එක තියෙනවා. එතකොට price range ගැන කතා කරොත් Ascenta එකේදී වෙන්නේ 178ක්, Tecna Plus AMT version එක වෙනවා 189ක්. ඊට අමතරව Enconnecta CVT turbo version එක වෙනවා 195ක්. ඒ වගේම Tecna Plus CVT turbo version එක වෙනවා 199ක්. එතකොට දැනට මම මේකේ purchase කරේ Tecna Plus AMT version එක 189 version එක. එතකොට මේකේදී version එක මම purchase කරේ ශ්‍රී ලංකාවේ දැනට තියෙන authorized dealer Associate Motorways. එහෙම නැත්නම් AMW එකෙන් තමයි මම මේ vehicle එක purchase කරේ. vehicle එක purchase කරද්දි මම මේකදී 5,00,000ක් advance deposit payment එකක් කරා. ඒක කරේ අප්‍රේල් 26. ඊට අමතරව මේකෙදී ඊට පස්සේ මාස 4ක් වගේ කාලයක් ගියා වාහනේ අතරම ඩිලිවර් කරන්න. අප්‍රේල් 26 කරගෙන ජුලයි 26 වගේ තමයි මම ඇත්තටම වාහනේ මගේ අතට හම්බුනේ. ඊට අමතරව මේකෙදී තව සතියක් වගේ කාලයක් ගියා වාහනේ registration එක කරලා දෙන්න. ඒක තමයි process එකක් උනේ. ඊට අමතරව කියන්න ඕනේ මාස 3ක් වගේ යද්දි වාහනේ වරායට ආවා කියලා මගේ ඒජන්ට් මට ඉන්ෆෝම් කරා ජූන් මන්ත් එකේ වගේ. එතකොට මේකෙදී ඊට පස්සේ මට කිව්වා ෆුල් ඩිපොසිට් එක පේමන්ට් එක කරන්න කියලා. ඒ කියන්නේ ටෝටල් 1,85,ක් ඇඩ්වාන්ස් එක විදියට කියලා තිබ්බා. ඊටු රිමේනින් amount එක 1,84 පේ කරන්න කියලා තිබ්බා. ඊට පස්සේ ටෝටල් පේමන්ට් එක කරාට පස්සේ තමයි තව මාසයක් ගිහිල්ද තමයි මට වාහනේ මගේ අතට හම්බුනේ. ඒක තමයි මේකේ process එක උනේ. තව මොන හරි වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ comment section එකේ comment එකක් දාන්න. මේ වීඩියෝ එක like කරන්න, subscribe කරන්න channel එක. තවත් ඉදිරියට ලස්සන videos ගේන්න බලාපොරොත්තු වෙන්න. අදට සමු ගන්නවා. ස්තුතියි.